ආදර කතා තියෙනවා. හදවතට දරා ගන්න බැරි තරම් ලස්සන. ඒ වගේම දරා ගන්න බැරි තරම් වේදනාකාරී. තාරුකා සහ හිමාෂ් කියන්නේ එකම ආත්මයක් වගේ ජීවත් වන දෙන්නෙක්. හිමාෂ් හැම තිස්සෙම කිව්වේ, තාරුකා ඔයා මගේ අහසේ තියෙන එකම තරුව. ඔයා නැතුව මට පාළුයි කියලා. ඒ ලස්සන හිනාව ඇතුලේ ලොකෝ වේදනාවක් හිමාෂ් හංගගෙන හිටියා. හිමාෂ්ට වැළඳිලා තිබුණු හදවත් රෝගය ගැන ඔහු තාරුකාට කිව්වේ නැහැ. ඔහුට ඕන වුණේ ඇයත් එක්ක ඉන්න හැම තප්පරයකම ඇයව සතුටින් තියන්න විතරයි. හිමාෂ්, ඔයා ඇයි අද මන් දිහා මෙච්චර බලාගෙන ඉන්නේ? එදා හැන්දෑවේ මුහුදු වෙරළේ වාඩි වෙලා ඉද්දී තාරුකා ඇහුවා. හිමාෂ් ඇගේ නළලට උණුසුම් හාදුවක් දීලා හෙමින් මෙහෙම කිව්වා. මම බලන්නේ මම නැති ලෝකෙක ඔයා කොහොම ඉඳීද කියලා. තාරුකා ඔහුගේ කට වැහුවේ කඳුළු පිරුණු ඇස්වලින්. ආයේ කවදාවත් ඒ වගේ කතාවක් කියන්න එපා හිමාෂ්. මම මැරෙයි ඔයා නැති වුණොත්. දෛවය හරීම දරනෝනා. සති කිහිපයකට පස්සේ හිමාෂ් රෝහල්ගත කළා. ඔහු හිටියේ දැඩි සත්කාර ඒකකයේ. තාරුකා වීතුරුවෙන් එපිට ඉඳන් ඔහු දිහා බලාගෙන හිටියේ පණ යන වේදනාවෙන්. හිමාෂ් අමාරුවෙන් හැසරලා ඒ දිහා බැලුවා. ඔහුට කතා කරන්න ශක්තියක් තිබුණේ නැහැ. ඔහු තාරුකාට ආදරේ කියලා කියන්න උත්සාහ කළා. එකපාරටම හදවතේ ගැස්ම පෙන්නන මැෂින් එකෙන් තිකූ ශබ්දයක් ඇහුණා. හිමාෂ්ගේ අත හැඳෙන් පල්ලෙහාට වැටුණා. තාරුකාගේ මුළු ලෝකයම එතනදී නතර වුණා. හිමාෂ්ගේ අවසන් කටයුතු වලින් පස්සේ තාරුකාට ඔහු ලියපු අවසාන ලියුම හම්බ වුණා. ඒකේ මෙහෙම ලියලා තිබුණා. මගේ තාරුකා, මේ ලියුම ඔයා කියවද්දී මම ඔයාගෙන් ගොඩාක් ඈතට ගිහින් ඉඳී. මම ඔයාගේ හදවතේ ගැස්මක් වෙලා හැමදාම ඉන්නවා. මම වෙනුවෙන් hina වෙන්න, මම වෙනුවෙන් ජීවත් වෙන්න. මම ඔයාට මගේ හුස්ම තියනකල් නෙවෙයි, මගේ ආත්මය තියනකල්ම ආදරේ. තාරුකා අතටත් ඒ මුහුදු වෙරළට යනවා. ඇය දැන් තනිවම නැහැ. හිමාෂ්ගේ මතකයන් එක්ක ඇය තවමත් ඔහුට ආදරය කරනවා. ඇත්තටම මරණය කියන්නේ ආදරයක අවසානය නෙවෙයි. මරණයට පුළුවන් වෙන්නේ කෙනෙක්ව අපේ ඇස් ඉස්සරහින් හංගන්න විතරයි. ඒත් හදවතේ ගැඹුරක ලියවුණු නමක් මැරුණු ආත්මයකටවත් මකලා දාන්න බෑ. අපි හැමෝම
ජීවිතේ කවදා හරි දවසක තනි වෙනවා. ඒ තනි වුණු දවසට අපිට ජීවත් වෙන්න ශක්තිය දෙන්නේ අපි ආදරය කරපු කෙනා අපේ ජීවිතයට ඉතුරු කරලා ගියපු ලස්සන මතකයන් විතරයි. ඉතින් ඔයා ළඟ ඉන්න ඔයාට පන්නටත් වඩා ආදරය කරන කෙනාව පරිස්සම් කරගන්න. මොකද ආදරය කියන්නේ තියනකල් වටිනාකමක් නොදැනෙන, අහිමි වුණාම මුළු ලෝකයක්ම හිස් කරන පුදුමාකාර දෙයක් නිසා. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා ඔයාගේ අදහස පහලින් අපිට කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම මේ වගේ ලස්සන ආදර කතා අහන්න ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.